ඔබ විශ්වාස කරනවද අද වන විට මුළු ලෝකෙම රඳා පවතින්නේ ඇඟිලි තුඩක තරම් ප්‍රමාණයේ කුඩා ලෝහ සහ සිලිකන් කැවැල්ලක් මත කියලා. ලෝකයේ සෑම දුරකථනයක්ම පරිගණකයක්ම මිසයිලයක්ම සහ කෘත්‍රිම බුද්ධියක්ම මේ පුංචි සිලිකන් කොටස මත රඳා පවතිනවා. ඒ තමයි මයික්‍රොචිප්ස්. ලෝකය පාලනය කරන මහා බලගතු තාක්ෂණය. අද වෙනකොට ලෝකයේ තියෙන ප්‍රබලම සහ දියුණුම තාක්ෂණික චිප ලබා ගැනීම වෙනුවෙන් ලෝකයේ පවතින ප්‍රබලම රටවල් එකිනෙකා සමග යුද්ධයක පවා පැටලී ඉන්නවා. මේක යුද පිටියෙන් පරිබාහිරව පවතින තාක්ෂණය මත පදනම් වෙච්ච සීතල යුද්ධයක්. ඉතින් මේ තාක්ෂණික යුද්ධයේ ආරම්භය ගැන දැනගන්න අපිට මේ සේරම කතා පටන් ගත්ත තැනට ගමන් කරන්න සිද්ධ වෙනවා. වර්ෂ 1950 පමණ වෙනකොට ක්‍රමයෙන් පරිගණක භාවිතය වැඩි වෙමින් පැවතුණා. නමුත් ඒ කාලයේ භාවිතා කරපු පරිගණක ගොඩක්ම ප්‍රමාණය විශාල වුණා වගේම ගොඩක්ම අකාර්යක්ෂම වුණා. ඒ වගේම මේ පරිගණකවල වයර් ගොඩවල් පිරීලා. වර්ෂ 1947 දී බෙල් ලැබ්ස් තුළ විද්‍යාඥයන් තිදෙනෙක් විසින් මුළු මානව වර්ගයාගේම අනාගතය වෙනස් කරන සුළු දෙයක් නිර්මාණය කරනවා. ඒ තමයි ට්‍රාන්සිස්ටරය. ට්‍රාන්සිස්ටර්ස් කියලා කියන්නේ ඉතාමත් කුඩා ප්‍රමාණයේ ස්විච්යන්. ට්‍රාන්සිස්ටර්ස් නිර්මාණය සඳහා භාවිතා කරන්නේ සිලිකන් වැනි මූලද්‍රව්‍යයන්. සිලිකන් කියලා කියන්නේ පෘථිවි පෘෂ්ඨයේ පවතින සුලභතම මූලද්‍රව්‍ය. හැබැයි ඒක එච්චර හොඳින් විද්‍යුතය සන්නායනය කරන දෙයක් නෙවෙයි. නමුත් විද්‍යාඥයන්ට පුළුවන් වෙනවා මේ සිලිකන් වෙනත් මූලද්‍රව්‍ය සමග මිශ්‍ර කරලා ඒවා විද්‍යුත් සන්නායනය කරන මට්ටමට පත් කරන්න. මේ නිසා අපි මේවා සෙමිකන්ඩක්ටර්ස් එහෙම නැත්නම් අර්ධ සන්නායක විදියට හඳුනා ගන්නවා. ඒවට ඉතාමත් නිවැරදිව විදුලිය පාලනය කරන්න පුළුවන් වෙනවා. සාමාන්‍යයෙන් එහෙම කරන්ට් එක ඔන් ඔෆ් කළා කියලා එහෙම ලොකුවට දෙයක් සිද්ධ කරන්න පුළුවන් කමක් නැහැ. හැබැයි මේ ට්‍රාන්සිස්ටර්ස් નિયમિત රටාවකට පෙළගස්සලා ඒවා යම්කිසි අනුපිළිවෙලකට අනුව ඔන් ඔෆ් වෙන්න සැලසුවොත් අන්න ඒ අවස්ථාවේදී මේ පරිපථයන් භාවිතා කරලා සංකීර්ණ ගණිත කර්මයන් සිද්ධ කරන්න හැකියාව ලැබෙනවා. 1950 ගණන් වල අගභාගයේදී ඇමරිකානු විද්‍යාඥයන් පිරිසක් ට්‍රාන්සිස්ටර්ස් 4ක් එකට එකතු කරලා ලෝකයේ පළවෙනි මයික්‍රොචිප් එක නිර්මාණය කරනවා. මේක කොච්චර විශිෂ්ට නිර්මාණයක්ද කියලා කියනවනම් ඊට පස්සේ විද්‍යාඥයන්ට පුළුවන්කම ලැබෙනවා පරිගණකවල පුරවල තිබුණු වයර් ගොඩවල් ඉවත් කරලා දාලා පරිගණක ප්‍රමාණයෙන් කුඩා කරන්න. ඒ විතරක් නෙවෙයි සෑම වසරකම ට්‍රාන්සිස්ටර්ස් වල විශාලත්වය තව තවත් කුඩා කරමින් වැඩි ට්‍රාන්සිස්ටර්ස් ප්‍රමාණයක් මයික්‍රොචිප්ස් මතට ඇතුළු කරන්නත් හැකියාව ලැබෙනවා. මූවගේ නියමයට අනුව සෑම වසරකටම හෝ දෙකකට වරා මේ මයික්‍රොචිප්ස් වල අන්තර්ගත වෙලා තියෙන ට්‍රාන්සිස්ටර් ප්‍රමාණය දෙගුණයකින් විතර වැඩිවීම සිද්ධ වෙනවා. ඒ වගේම ඒ සෑම අවස්ථාවකදීම මේවායේ පවතින පරිගණක බලයත් පෙර පරම්පරාවේ පරිගණක බලයට වඩා වැඩිවීම සිද්ධ වෙනවා. එදා ට්‍රාන්සිස්ටර්ස් 4කින් පටන් ගත්ත චිප්ස් අද වෙනකොට බිලියන 200ක් ඉක්ම වූ ට්‍රාන්සිස්ටර් ප්‍රමාණයකින් යුතු වෙනවා. ඉතින් අද අපි භාවිතා කරන සියලුම ඉලෙක්ට්‍රොනික උපකරණ වල ඉඳලා මෝටර් රථ, ගුවන් යාන, අභ්‍යවකාශ යාන සහ යුද උපකරණ දක්වා වූ සියලුම දේවල් වල හදවත බවට පත් වෙන්නේ මේ කියන මයික්‍රොචිප්ස්. ඉතින් ඔයාලට තේරෙනවා ඇති ඇයි ලෝකේ රටවල් මේ තරම්ම මේ මයික්‍රොචිප්ස් පිළිබඳ උනන්දු වෙන්නේ කියන එක. ඒ වගේම යම්කිසි ආකාරයකට මේ මයික්‍රොචිප්ස් ඉන්ඩස්ට්‍රි එක පාලනය කරන රටවල් වලට වක්‍රාකාරයෙන් හැකියාව ලැබෙනවා මුළු ලෝකෙම පාලනය කරන්න වගේම ලෝකයේ තියෙන බලවත්ම රාජ්‍යයන් බවට පත් වෙන්න. මේ මයික්‍රොචිප්ස් නිර්මාණය කරන එක අපි මේ සාමාන්‍යයෙන් දන්න ෆැක්ටරිස් තුල සිද්ධ කරන්න පුළුවන් කමක් නැහැ. ඒ සඳහා විශේෂයෙන්ම නිර්මාණය කරපු අධිතාක්ෂණික ෆැක්ටරිස් අවශ්‍ය කිරීම සිද්ධ වෙනවා. ඒ වගේම ඒවා තුළ ඉතාමත් මිල අධික උපකරණයන් මේ සඳහා භාවිතා කරනවා. සාමාන්‍යයෙන් වර්තමානයේදී මයික්‍රොචිප්ස් නිර්මාණය කිරීම සඳහා භාවිතා කරන EUV ලිතෝග්‍රැෆි යන්ත්‍රයක වටිනාකම දල වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 150කට අධික සංඛ්‍යාවක් වෙනවා. මේවා නිර්මාණය කරන ෆැක්ටරිස් ෆැබ්ස් විදියට හඳුනා ගන්නවා. ආරම්භයේදී ඇමරිකානු සමාගම් යටතේ මුළු චිප් ඉන්ඩස්ට්‍රි එකම රඳා පැවතීම සිද්ධ වුණා. නමුත් සෑම වසරකම ට්‍රාන්සිස්ටර්ස් ප්‍රමාණය කුඩා කරමින් චිප් එකකට අන්තර්ගත වන ට්‍රාන්සිස්ටර් ප්‍රමාණය වැඩි කිරීම මේ සමාගම් වලට සාපේක්ෂව පිරිවැය ඉතාමත් අධික ක්‍රියාවලියක් බවට පත් වුණා. නමුත් 1980 මුල ගණන් වල ඉඳලා ජපාන සමාගම් කිහිපයක් සමත් වෙනවා ඇමරිකානු සමාගම් වලට සාපේක්ෂව ඉතාමත් අඩු පිරිවැයකින් මේ චිප්ස් නිෂ්පාදනය කරලා නැවත ඇමරිකාවටම විකුණන්න. හැබැයි
ඇමරිකාවන මේ වැඩට එච්චර කැමති වෙන්නේ නැහැ. ඒකේ ප්‍රතිඵලය වෙන්නේ 1987 වර්ෂයේදී රොනල්ඩ් රේගන් ප්‍රමුඛ ඇමරිකානු පරිපාලනය ජපානයේ චිප් මත 100%ක බදු සීමාවන් පනවලා ජපානයේ චිප් ඉන්ඩස්ට්‍රි එක පොළවටම සමතලා කරලා දාන එක. Last week, I placed new duties on some Japanese electronic devices called semiconductors. මේ කාලයේදීම තවත් නැගෙනහිර ආසියාතික රටක් වෙච්ච තායිවානය මේ චිප් ඉන්ඩස්ට්‍රි එකට එනවා. තායිවානයේ පැවතුණු TSMC කියන සමාගම ඉදිරිපත් වෙනවා ඇමරිකානු සමාගම් ඩිසයින් කරන චිප් වල ෆැබ් ප්‍රොසෙස් එක සිද්ධ කරලා ඒව නිෂ්පාදනය කරලා දෙන්න. ඒ කියන්නේ ඇමරිකාවේ තියෙන සමාගම් මගින් මේ චිප් එක ඩිසයින් කරලා ඊට අදාළ සොෆ්ට්වෙයාර්ස් නිර්මාණය කරලා ඒක මේ තායිවානයේ තියෙන TSMC සමාගමට ලබා දීම සිද්ධ කරනවා. ඊට පස්සේ ඒ කියන සොෆ්ට්වෙයාර් සහ ඩිසයින්ස් භාවිතා කරලා TSMC එක මේ චිප් එක නිර්මාණය කරන ක්‍රියාවලිය. එහෙම නැත්නම් ඒකේ මැනුෆැක්චරින් ප්‍රොසෙස් එක විතරක් සිද්ධ කරලා ඒ නිෂ්පාදනය නැවත ඇමරිකාවටම ලබා දීම සිද්ධ කරනවා. ඉතින් මේකට ජපානයේ ක්‍රියාවලියට ජපානයේ හැසිරීමට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. මෙයාලා ඇමරිකාවට විරුද්ධව ගියේ නැහැ. ඒ වෙනුවට ඇමරිකානු සමාගම් වලට හිසරදයක් වෙලා තිබුණු ඉතාමත් මිලාදික ඒ නිෂ්පාදන ක්‍රියාවලිය ඉතාමත් අඩු මුදලකට සිද්ධ කරලා ඒ නිෂ්පාදනය ඇමරිකාවට ලබා දීම තමයි සිද්ධ කළේ. ඉතින් අද වෙනකොට ලෝකයේ තියෙන වඩාත් දියුණුව චිප්ස් නිර්මාණය කිරීමේ හැකියාව තියෙන්නේ මෙන්න මේ කියන TSMC එකට. ලෝකයේ ඇඩ්වාන්ස් චිප් අවශ්‍යතාවෙන් 92%ක්ම සපුරාලන ඔවුන් සමස්ත චිප් අවශ්‍යතාවෙන් 64%ක ප්‍රමාණයක් සපුරාලනු ලබනවා. ඒ අනුව සමස්ත තාක්ෂණික ලෝකයේම කොඳුනාරටිය බවට පත්වෙන්නට TSMC එකට මේ වෙනකොට හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම TSMC එකේ චිප් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය යන්ත්‍ර නිර්මාණය කරන්නේ නෙදර්ලන්ත සමාගමක් වන ASML කියන සමාගම විසින්. ඒ වගේම තමා නැනෝමීටර් 2ක ප්‍රමාණයේ සෙමිකන්ඩක්ටර්ස් නිර්මාණය කිරීමට උපකාරී වන EUV lithography machines නිර්මාණය කරන ලෝකයේ එකම සමාගම බවට පත්වෙන්නේ මෙන්න මේ කියන ASML සමාගම. ඉතින් මෙන්න මේ ASML කියන සමාගමත් තාක්ෂණික ලෝකයට TSMC එක තරම්ම වැදගත් වෙනවා. ඉතින් මේ විදිහට ලෝකෙ නිර්මාණය කරන සෙමිකන්ඩක්ටර්ස් වලින් 40%කට ආසන්න ප්‍රමාණයක් පරිභෝජනය කරන ලෝකයේ ලොකුම පාරිභෝගිකයා බවට පත් වෙන්නේ චීනය. එයාලා මේ චිප් භාවිතා කරලා පුංචිම පුංචි බල්බ් වල ඉඳලා විශාල මිලිටරි වෙපන්ස් දක්වාම නිර්මාණය කිරීම සිද්ධ කරනවා. සෑම අවුරුද්දකම චීනය මේ සෙමිකන්ඩක්ටර්ස් ආනයනය වෙනුවෙන් ඩොලර් බිලියන ගණනක් මුදල් වැය කිරීම සිද්ධ කරනු ලබනවා. ඒ වගේම මේ සප්ලයි චේන්ස් දිහා බැලුවොත් ඔයාලට පේනවා ඇති මේ හැම එකකම උඩින්ම ඉන්නේ ඇමරිකාව කියන එක. ඒ කියන්නේ ඇමරිකාවේ තාක්ෂණය සහ ඒ සොෆ්ට්වෙයාර්ස් නැතුව ASML එකට එයාලගේ අලුත්ම යන්ත්‍ර නිර්මාණය කරන්නවත් TSMC එකට චිප්ස් ඩිසයින් කරන්නවත් පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ චීනයේ තියෙන තාක්ෂණික සහ යුද්ධමය දියුණුව ඉතාමත් විශාල වශයෙන් රඳා පවතින්නේ ඇමරිකාව සහ ඇමරිකානු තාක්ෂණය මත. ඒ වගේම තමයි හැමතිස්සෙම වගේ ඇමරිකාව තමන්ට තියෙනවැ හොඳම සෙමිකන්ඩක්ටර්ස් ටික තියාගෙන අනිත් ඒවා තමයි මේ අනිත් රටවල් වලට යවන එක සිද්ධ කරන්නේ. මේ නිසා ඇමරිකාව හැමතිස්සෙම විශ්වාස කරන දෙයක් තමයි චීනයට වඩා එයාලා තාක්ෂණික වශයෙන් ඉස්සරහින් ඉන්නවා කියන එක. අනෙක් අතට ගත්තහම චීනයට මේ සෙමිකන්ඩක්ටර්ස් නිර්මාණය කරගන්න සිද්ධ වෙලා තියෙන්නේ කාලයක් තිස්සේ තමන්ගේම භූමියක් විදියට හිතාගෙන ඉන්න සහ කොයි වෙලාවක හරි ආක්‍රමණය කරන්න බලාගෙන ඉන්න තායිවානයේ තියෙන TSMC එකේ. ඉතින් මේ චීන ආක්‍රමණය පිළිබඳ දන්න තායිවානයත් හැමතිස්සෙම එයාලගේ මේ තියෙන සෙමිකන්ඩක්ටර් ඉන්ඩස්ට්‍රි එක චීනයට විරුද්ධව සිලිකන් පලිහක් විදියට භාවිතා කරනවා. ඉතින් මේ අර්ථ සන්නායක වෙනුවෙන් විවිධ රටවල් මත යැපෙන්න වෙලා තියෙන එක ඒකත් Tamanගෙම විරුද්ධවාදීන් මත යැපෙන්න වෙලා තියෙන එක චීනයට කොච්චර හිස රදයක් වෙලා ඇද්ද? මේ නිසාම තමයි චීනය Tamanගෙම සෙමිකන්ඩක්ටර් ඉන්ඩස්ට්‍රි එක Tamanගෙම රට තුල නිර්මාණය කිරීමට අවධානය යොමු කරන්නේ. මේ සඳහා ලෝකයේ වටේම පවතින සැපයුම් දාමයන් චීනය තුලට ගෙනල්ලා Tamanගෙම ඉන්ඩස්ට්‍රි එක ආරම්භ කිරීමේ අරමුණේ SMIC එක ආරම්භ කරනවා. ඉතින් මේ වෙනකොට ලෝකේ ඉන්න ප්‍රබලම ජාතීන් සටන් කරන්නේ තවදුරටත් අවියායුධ වෙනුවෙන්වත් ෆොසිල් ඉන්ධන වගේ බලශක්ති ප්‍රභවයන් වෙනුවෙන්වත් නෙවෙයි. ඒ ලෝකයේ පවතින හොඳම දියුණුම සහ ප්‍රබලම ආර්ථ සන්නායකයන් වෙනුවෙන්.
ඉතින් තමන්ගේම අර්ථ සන්නයක ස්වාධීනත්වයක් නිර්මාණය කරගන්න ගමන්මකේදී චීනය ඉතාමත් වේගෙන් ඉදිරියට පැමිණෙමින් හිටියා. නමුත් 2018දී ඉතාමත් තීරණාත්මක විදිහට ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය CDE සහ Huawei වගේ චීන සමාගම්වලට ඇමරිකානු සමාගම් සමග ගනුදෙනු කිරීම තහනම් කරනවා. මේ සිදුවීමට පස්සේ 2021 වර්ෂයේ අවසාන භාගයේ විතර වෙනකොට චීනය ඇමරිකාවේ සොෆ්ට්වෙයාර් සහ එයාලගේම මයික්‍රොචිප්ස් භාවිතා කරලා ශබ්දයේ වේගය වගේ 5 ගුණයක වේගයකින් ගමන් කරන හයිපර්සොනික් ග්ලයිඩර් එකක් නිර්මාණය කරනවා. ඒ වගේම මේක ගමන් කරන උස ප්‍රමාණයත් එක්ක ඒක රේඩාර්ස් වලට අහු වෙන්න තියෙන ඉඩකඩත් ඉතාමත්ම අඩුයි. hina යනවද කියලා කියන්නේ මේ වෙනකොට ඇමරිකාව ගාවවත් මේ විදිහේ වෙපන් එකක් පැවතුනේ නැහැ. ඉතින් ප්‍රතිචාරය කොටක් ඉක්මන් ප්‍රතිඵලය වෙන්නේ බයිඩන් පරිපාලනය ඇමරිකානු සමාගම් සහ ඇමරිකානු තාක්ෂණය භාවිතා කරන ASML, TSMC වගේ සියලුම චිප් ඉන්ඩස්ට්‍රී එකේ ඉන්න සමාගම් වලට චීනය සමග ගනුදෙනු කිරීම සහ එයාලගේ තියෙන ඇඩ්වාන්ස් චිප්ස් චීනයට ලබා දීම සම්පූර්ණයෙන්ම නවතා දැමීමට කටයුතු කරනවා. ඉතින් මේ දේවල් එක්ක චීන රජය විසින් මේ වෙනකොට තමන්ගේම සෙමිකන්ඩක්ටර් ඉන්ඩස්ට්‍රී එකක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන ගණනින් මුදල් වෙන් කරමින් ඒ වෙනුවෙන් කටයුතු කරමින් ඉන්නවා. හැබැයි චීනයේ තියෙන තාක්ෂණයත් එක්ක තවමත් එයාලට නැනෝමීටර් 5ට වඩා ප්‍රමාණයෙන් කුඩා ට්‍රාන්සිස්ටර්ස් සහිත චිප් නිර්මාණය කිරීමට හැකියාවක් ලැබිලා නැහැ. මොකද ඊට වඩා කුඩා සයිස් එකක ට්‍රාන්සිස්ටර්ස් නිර්මාණය කරනවා නම් අනිවාර්යයෙන්ම EUV lithography machines අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි ඒවා නිර්මාණය කරන ලෝකයේ එකම සමාගම බවට පත් වෙන්නේ නෙදර්ලන්තයේ ASML සමාගම. ඉතින් චීනය ගාව තවමත් මේ වගේ තාක්ෂණයක් ඇත්තේ නැහැ. ඉතින් මේ දේවල් එක්ක ඇමරිකාවත් තමන්ගේම අර්ධ සන්නායක ස්වාධීනත්වයක් පිළිබඳ නැවතත් අවධානය යොමු කරන්න පටන් අරගෙන තියෙනවා. මොකද යම් හේකින් චීනය තායිවානය වටා යුද නැව් ස්ථානගත කරලා TSMC එකට එන සප්ලයි චේන්ස් බ්ලොක් කළොත් හැබැයි චීනය එහෙම දෙයක් කරන්න බැරි කමකුත් නැහැ. හැබැයි එහෙම දෙයක් කළොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද මේ වෙනකොට මුළු තාක්ෂණික ලෝකයේම බෑක්බෝන් එක බවට පත් වෙලා තින්නේ මේ TSMC සමාගම වෙන හින්දා. Nancy Pelosi is in Taiwan tonight, and China is already China responding. firing missiles near Taiwan. The exercise is following Speaker Nancy Pelosi's trip there. මේ නිසාම ඇමරිකාවත් ඩොලර් බිලියන ගණනින් මුදල් AMD සහ Intel වගේ සමාගම්වලට ආයෝජනය කරමින් ඇඩ්වාන්ස් චිප් තම රට තුළම නිර්මාණයට උත්සාහ කරමින් ඉන්නවා. ඒ වගේම ඔවුන් TSMC එකේ නවතම ෆැක්ටරිස් ඇමරිකානු භූමිය තුළ ස්ථාපනයට දිරිමත් කරන්නත් කටයුතු කරමින් ඉන්නවා. ඉතින් මේ වෙනකොට පැහැදිලිවම මේ අර්ධ සන්නායක තරඟේ ඉදිරියෙන් ඉන්න ඇමරිකාව සමත් වෙලා තියෙනවා. හැබැයි චීනයත් හැකි සෑම අවස්ථාවකම මේ පරතරය අඩු කරගන්න උපරිම උත්සාහ දරමින් ඉන්නවා. ඒ වගේම මේ තාක්ෂණික තරඟය තවත් දශක ගණනාවක් පුරාම අනාගතයේ ඇදී යනවා. ඉතින් අපි අනාගතයේදී බලාගෙන ඉමු. පොඩි අදහසක් තියෙනවා අමරණීයත්වයේ පිළිබඳ සහ මිනිසුන්ට එක්ක ළඟා කරගන්න පුළුවන්ද කියන කාරණාව පිළිබඳ පොඩි වීඩියෝ සීරීස් එකක් කන්ටිනියු කරන්න. ඉතින් ඒ පිළිබඳ කතා කරන එක පිළිබඳ ඔයාලගේ අදහස පොඩ්ඩක් පහලින් කමෙන්ට් එකක් විදියට එකතු කරගෙන යන්න.